අයිබෝන් අපි මේ දවස් ටිකේ නම් එක දිගටම පාතාල සති කිහිපයක්ම ගෙවුණ අපි දැක්කා මේ පාතාල සති ටික හරියටම රන් කරන්නේ රජේ. පාතාල සති ටික ගැන කතා කරන්නේ පාතාලය සම්බන්ධයෙන් මුළු රටම මේ උද්‍යෝගමත් වෙන කරුණ කියන්නේ රජේ. මේක ඇත්තටම මම හිතන්නේ 76 වසරක සාපය පටන් ගන්න දැන් තමයි. 70 වසරක් තිබිලා ඒක සාපේ ඇක්ටිව් වෙලා තියෙන්නේ මේ දවස්වල තමයි. මොකද අපි දැක්ක මේ පාතාලයෝ නිකම් මේ ජනප්‍රිය නළු නිළියෝ වගේ ලෝකේ ඉන්න මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එතකොට අපේ දැන් මේ ක්‍රීඩකයෝ ඔලිම්පික් දිනලා ආපු අය වගේ තමයි රට ගේන්නේ. ඊට අනික එක පැත්තකින් මොකද රටේ වැඩක් කරන්නේ නැති වුනහම මොනවා හරි රටේ තියෙන අඩුපාඩු ටික වහ ගන්න ඕන නම් අර වගේ දේවල් ප්‍රසිද්ධ කරලා ඒක නිකන් පාවෙන්න ඇරලි වෙලා මිනිසුන් හිනස්සලා මිනිසුන් මේ සතුටු කරලා පාතාලය රටේ ජනප්‍රිය කරලා වෙනම නාට්‍යයක් අරන් ගිහිල්ලා මම දැක්ක මේ ජනාධිපතිතුමා කලින් ඔය කියපු ඔය සම්බන්ධයෙන් කියපෙකුත් වීඩියෝ එකකුත් මේ දවස්වල සංසරණය වෙනවා මේ නාට්‍ය පෙන්නලා Tamanගේ අඩුපාඩු වහගන්න කද ඒක දැන් මේ කාලෙත් වෙනවා බොහොම ජයට මෙතන එක කනගාටුම කාරණේ තමයි භයානකම කාරණේ තමයි මේ ප්‍රසිද්ධ කරනවා සහ උන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරු හෝ മന്ത്രിවරු කතා කරනවා නේ. කියන්නේ මේ පාතාලයේ හිටපු ඔය සෙව්වන්දි වගේ අයගේ හැකියාව මේ කොච්චර දක්ෂයිද කියලා කවුරු කතා කරනවා නම් මේ ආණ්ඩුවේ ඉන්න කවුරු හරි මේ රටේ අපරාධකාරයෝ සම්බන්ධයෙන් කතා කරලා ප්‍රසිද්ධ කරනවා නම් ඒ තරම් භයානක තත්ත්වයක් කොහෙවත් නැහැ. අනික කාරණේ තමයි මේ ඊයේ පෙරේද මේ ලසන්ත മന്ത്രിවරයා ඝාතනය සම්බන්ධයෙන් ඔහු අපරාධකාරයෙක් වෙන්න පුළුවන් මිනිමරුවෙක් වෙන්න පුළුවන් මොන තරම් අපරාධකාරයෙක් වුණත් ඒ මිනිස්යාගේ අපරාධයට ඔහු එළුම් ගහට අරින්නේ අධිකරණය හරහා මිසක් අධිකරණයේ නඩුව අහලා මිසක් මේ නිකම් මිනිසුන්ට හිතන පළියට ගිහිල්ලා වෙරලා මූ අපරාධකාරයෙක් කියලා මේ මිනිහව මරලා දාන්න මේ විශේෂයෙන්ම රජයේ ආයතනයක දාන උසාවියෙන් මිනිසෙක් මරුවා වගේ තමයි මේකත්. වගේ සිද්ධ වෙනවා කියලා කියන්නේ රජයට හරියම අපරාධ පාලනයක් නැහැ කියන එක. රජයට තමන්ගේ ආයතන වලට ඇවිල්ලා වෙඩි තියලා යන ඒවා පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙන කියන එක. ඉතින් මේවා විහිළු නෙමෙයි දැන් වැඩේ කියන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දි රජයට තමන්ගේ ආයතනට ඇවිල්ලා වෙඩි තියලා යනකොට ඒක පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙන අතර මේ රජයේම ඉන්න ඇමතිවරු മന്ത്രിවරු හරි කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. මේ මිනිස්සයා පාතාලයක් ඉතින් අර ඒක කමක් නැහැ වගේ පොඩි සාධාරණීකරණයකට කිරීමකුත් කරනවා. එතකොට පාතාලයක් කියලා ඒකින්ද කමන්නේ නිකන් මරණට වගේ මොකද තමන්ගේ වැරද්ද තමන්ගේ විශාල අඩුපාඩුවක් තියාගෙන ඒක වහන්න මේක සාධාරණීකරණය කරනවා. ඒ කියන්නේ ඒ තත්ත්වෙට මේ මිනිස්සු පත් වෙලා තියෙනවා. මොකද කරගන්න බැරුව. ඇත්තට මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක් මේ රටේ ඇති වෙමින් පවතින්නේ මේ යන විදිහට කිව්වොත් මේ රටේ ඇමතිවරු മന്ത്രിවරු විහිළු සපයන්නේ නැතුව කාලයක් බොරු කියලා දැන් මේ බොරු ටික මේ බොරු කියපු එක අහුවෙලා දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නවා. ඉතින් තවත් විහිළු සපය මේ ඇත්තටම රටක රජයක් කියන්නේ බලයේ ඉන්න රජයක් විහිළුවකට ලක් වෙනවා කියලා කියන්නේ ඒ රටට වෙන අවමානයක්. ඒ වගේ මේ රටේ ස්වෛරීභාවයට ඒ ස්වාධීනත්වයට වෙන බලපෑමක් විශාල බලපෑමක්. මොකද ආණ්ඩුවක් හරියට කරගෙන යන්න බෑ කියලා කියන්නේ ඒකෙන් වෙන්නේ රට දුර්වල වෙන එක. ඉතින් ඒකවත් තේරුම් අරගෙන අරුමතරමේ මේ තමන් ගත්ත බලයත් රැකගෙන මේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන යන්න ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඔය එදා වේල සතියකින් සතියට තමන්ට හිතන ඒවා කර විහිළු කර ඇතරම මේ රටක බලයක ඉන්න රජයක් නොකළ යුතු දේවල් තමයි මෙහෙ කරන්නේ. මේ පාතාලයෝ ගෙනල්ලා පාතාලයෝ ප්‍රසිද්ධ කරලා මේ මිනිමරුම් මේවා සාධාරණීකරණය කරලා මොනවද මේ කරන වැඩ? ඉතින් අපි හිතමු තව ඉදිරියටවත් මෙයාට යම්කිසි දෙයක් මොලේ පැහැදිලි දෙයක් කරගන්න ලැබෙයි කියලා. මොකද මේකෙන් මේගොල්ලෝ මේ ආණ්ඩුව අරගෙන මේ විනෝද වුණාට ඇත්තටම බලපෑම රටට ස්වාධීන රාජ්‍යයක තමයි බලපෑම වෙන්නේ. ඉතින් මේ වගේ විහිළු කරන්න නම් ඒගොල්ලෝ වෙන මොනවා හරි දෙයක් තෝරගන්න ඕනේ මේ රටක බලය ගන්නේ නැතුව. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ස්තුතියි.